වියලි කලාපීය කුඩා වැව් ආශ්‍රිත කෘෂි කර්මාන්තය රඳා පවතින්නේ වර්ෂාව පදනම් කරගෙනයි. එබැවින් වර්ෂාපතනයේ වෙනස්වීම කෘෂි කර්මාන්තයට ඍජුව බලපායි. මෙම බලපෑම අවම කිරීමට ව්‍යාපෘති සැලසුම් හා ක්‍රියාකාරකම් සකස් කිරීමේදී බලපෑමට ගොදුරු වීමේ හැකියාව හා ප්‍රමාණය අවම කිරීම පිළිබඳ අවධානය යොමු කැරේ. එබැවින් දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් කෘෂි කර්මාන්තයේ යෙදීමට නම් ප්‍රජාව තුළ දේශගුණික විපර්යාසවලට සංවේදීතාව අඩු කිරීම හා අනුහුරු වීමේ හැකියාව වැඩි කිරීම කළ යුතුයි. ඒ මන්දයත් දේශගුණික විපර්යාස මගින් ඇතිවන ආපදා තත්ත්වවලින් සිදුවන බලපෑම ආපදාවේ තීව්‍රතාව මත පමණක් රඳා නොපවතී. එය ආපදාව සඳහා වන සංවේදීතාව හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මතද රඳා පවතී. මෙම පිළිගත් සිද්ධාන්තය නිර්ණායක ලෙස යොදාගෙන වියලි කලාපීය ගම්වල වැව් ආපදාවට ලක්වීම පිළිබඳ විශ්ලේෂණයට හැකියාව තිබේ. වැව්ගම්පුබුදුව ව්‍යාපෘතිය මෙම තත්ත්වය ආමන්ත්‍රණයට කෘෂිකාර්මික ප්‍රජාවේ හා සම්පත්වල සංවේදීතාව අඩු කිරීමට හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි කිරීමට ක්‍රියා කරයි.